මම ඔබට පෙන්නලා දෙන්නම් බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය ගැන කරුණු කීපයක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ඒ රන් දෙන විවර කරද්දි ධාතුන් වහන්සේලා සියල්ල එකට රත්තරන් කුට්ටියක් වගේ එක කැටියකට පිහිටියා. ඒ ධාතුන් වහන්සේලා එකතු කරලා එකම චෛත්‍යයයි ලෝකෙ නිර්මාණය කරේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා. නමුත් මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කොණාගමන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ අදිෂ්ඨාන කරා පිරිනිවන් පාන්න මොහොතකට කලින් මගේ ශරීරයේ ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා කියලා. ඒ බුද්ධ අදිෂ්ඨානයට අනුව ධාතුන් වහන්සේලා විසිරුණා. නමුත් තුන්වෙනුව මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරේ නෑ ධාතු විසිරෙන්න. ඒ නිසා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා එකට රත්තරන් කුට්ටියක් වගේ එක කැටියට පිහිටියා. ඒ නිසා එකම චෛත්‍යයයි ලෝකෙ නිර්මාණය වුණේ. නමුත් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට කලින් උන්වහන්සේ ලෝකෙ දිහා බලලා අවුරුදු 5000ක් යනතෙක් මේ ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරී පවතිවා. අවුරුදු 5000 අවසන් වෙනකොට මේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකතු වෙලා බුද්ධ ශරීරයක් මැවිලා බුද්ධ ගයාවේ වජිරාසනයට ඉහළින් යමා මහ ප්‍රාතිහාරයක් සිදු වෙලා ඒ තුලම ධාතු පරිනිර්වාණය සිද්ධ වේවා කියන අදිෂ්ඨානෙන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ශ්‍රී දේහයේ ආදාහණයෙන් පසුව රන් දෙන විවර කරද්දී ඒ උතුම් බුද්ධ අදිෂ්ඨානයට අනුව ධාතුන් වහන්සේලා විසිරිලා පැවතුණා. ඒ අනුව විශාලතම ධාතුන් වහන්සේලා 7 නමක් තිබුණා. බුද්ධ අදිෂ්ඨානයට අනුව නොවිසිරිච්ච ධාතුන් වහන්සේලා 7 නමක්. බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ තමයි නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ. ඔබ දන්නවා හිස් කබලක් කොටස් කීපයකට ගලවන්න පුළුවන්. ඒ අතර හිස් කබලේ ඉදිරියෙන් තියෙන කොටස නලල් තලයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නොවිසිරි ඒ විදිහටම පැවතුණා. ඊළඟට අකුධාතුන් වහන්සේලා දෙනමක් වම් උරහිස් ඇටේ දකුණු උරහිස් ඇටේ බෙල්ලේ සිට වම් අත දක්වා තියෙන මේ අස්ති කොටස ඒ විදිහටම නොවිසිරි පැවතුණා. දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් බිඳෙන්නේ නැතුව ඒ විදිහටම පැවතුණා. ඔන්න ඔය ධාතුන් වහන්සේලා 7 නම දන්ත ධාතුන් වහන්සේලා 4 නමයි අකුධාතුන් වහන්සේලා දෙනමයි නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ ඒ විදිහටම පැවතුණා. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා ඊතා කුඩා කුඩා කොටස් යටතේ බිඳී ගියා. ඒ බිඳිච්ච ධාතුන් වහන්සේලාට බින්න ධාතු බිඳිච්ච ධාතු හැටියට හඳුන්වනවා. ඒ අතරේ ඊ타ම කුඩා කොටස් වලට බිඳී ගිය ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයෙන් යුක්තයි කියලා සඳහන් වෙනවා. මධ්‍යම ප්‍රමාණයට බිඳිච්ච ධාතුන් වහන්සේලා වී ඇටයක් දෙකට කැඩුවට හා සමානයි. විශාල වශයෙන් බිඳී ගිය ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් හා සමානයි කියලා විස්තර කරනවා. එතකොට මේ ධාතුන් වහන්සේලා සියල්ලම එකතු කරලා බලද්දී එදා ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජදරුවන් 8 දෙනෙකුට ද්‍රෝණය බැගින් මේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. ද්‍රෝණ බමුණ ධාතු බෙදුවේ Taman ළඟ තිබ්බ රත්තරන් නැලියෙන්. ඒ භාජනයෙන් දෙකක් එක ද්‍රෝණය බැගින් ඒ භාජනයෙන් 16ක් දෙක බෙදලා ද්‍රෝණ 8කට බෙදලා දුන්න රජදරුවන්ට. ඒ ද්‍රෝණ 8ම අරගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශවල චෛත්‍ය හදලා ඒ රජදරුවන් වන්දනාමාන කරා. පින්වතුනි, මේ ධාතුන් වහන්සේලාගේ මේ වෙනකොට විශාලතම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ මේ ලංකාදීපය තුල. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර විශාලතම ධාතුන් වහන්සේ තමයි නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ.
අද සේරුවාවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේලා අතරින් වම් අකු ධාතුන් වහන්සේ අදත් බ්‍රහ්ම ලෝකයේ සලුමිනිසෑයි බ්‍රහ්මයන් වන්දනා කරනවා. දකුණු අකු ධාතුන් වහන්සේ දිව්‍ය ලෝකයේ සිළුමිනිසෑයි තිබුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි සක්‍ර දෙවියන් විසින් ලබා දුන්නා. අද අනුරාධපුරේ ථූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ තුල දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත්ව වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ඉතුරු වෙලා තිබුණා. එයින් එක දන්ත ධාතුන් වහන්සේ නමක් එදා චීතකයේ ආදාහණේ වෙද්දිම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය 이르දි බල සම්පන්න භික්ෂුවක් වෙච්ච කේම කියන මහරහතන් වහන්සේ 이르දියෙන් අදිෂ්ඨාන කරලා අර දැවෙන චිතකයෙන් දන්ත ධාතුන් වහන්සේ නමක් තමන්ගේ අතට ගත්තා. ඒ දන්ත ධාතුන් වහන්සේ අද මහනුවර ශ්‍රී දලදා මාලිගාව තුල වැඩ සිටිනවා. ඒ වගේම එදා රන් දෙන විවර කරද්දි දන්ත ධාතුන් වහන්සේලා 3 නමක් පේන්න තිබුණා. ඒ 3 නම ද්‍රෝණ බමුණා විසින් සංගවා ගත්තා. ඔබ අහලා ඇති ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ කල්පනා කරා මේ රන් දෙන විවර කරද්දි බොහෝ දෙනෙක් හඬා වැළපුණා. මල්ල රජදරුවන් ඒ වගේම ධර්ම අවබෝධයෙන් නොකළ භික්ෂූන් වහන්සේලා සද්ධාවන්ත පිරිස ඇතුළු බොහෝ දෙනෙක් හඬා වැළපුණ අනේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු මේ ශ්‍රී දේහේ අද මේ සම්මස් නහර ඔක්කොම පිලිස්සලා ගිහින් අස්ති ධාතුන් වහන්සේලා පමණයි නේද දකින්න තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් හඬා වැළපෙද්දී ද්‍රෝණ බමුණා ඒ ප්‍රමාදය දැකලා දන්ත ධාතුන් වහන්සේලා 3 නම හොරකම් කරගත්තා. එක දන්ත ධාතුන් වහන්සේ නමක් ද්‍රෝණ බමුණගේ ජටාවේ හොරෙන් හංගගත්තා. අනෙක් දන්ත ධාතුන් වහන්සේ ඉනේ හංගගත්තා. අනෙක් දන්ත ධාතුන් වහන්සේ හිමීට බිමට දාලා පයිට පෑගුවා. කොතනින් හරි එකක් ඉතුරු වෙයි කියලා. නමුත් එදා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ දසදහසක් ලෝක ධාතු වලින් පැමිණිච්ච දෙවියන් බ්‍රහ්මයන් අහසේ පිරීලා ඉතිරිලා ඒ සිදුවීම බලාගෙන හිටියා. ඒ අතරින් හිටපු සක්‍ර දෙවියන් රත්තරන් කරඬුවක් අතේ අරගෙන අහසේ ඉඳන් සත්‍යක්‍රියාවක් කරා. ද්‍රෝණ බමුණා ජටාවේ සංගවාගත් මේ දන්ත ධාතුන් වහන්සේට වන්දනාමාන කිරීම පිණිස දිව්‍ය ලෝකයේ දෙවියන් වන අප සුදුසු නම් ඒ දන්ත ධාතුව ජටාවෙන් ගිලිහිලා මේ කරඬුව මත පිහිටාවා කියලා සත්‍යක්‍රියා කරා. ඒ සැනින් ද්‍රෝණ බමුණගේ ජටාවෙන් ගිලිහිච්ච දන්ත ධාතුන් වහන්සේ අහසට පැන නැගලා සක්‍ර දෙවියන්ගේ කරඬුව මත පිහිටියා. ඒ කරඬුව අරගෙන ගිහින් තමයි දිව්‍ය ලෝකයේ සිළුමිනිසෑය හදලා දෙවියන් වන්දනාමාන කරේ. ඊළඟට ද්‍රෝණ බමුණ අර ඉනේ හංගගත්ත දන්ත ධාතුන් වහන්සේ ඒකත් හොරකම් කරගත්තා. එදා ගහන්දාර දේශයෙන් පැමිණිච්ච උපාසකෙක් විසින් සොරකම් කරගත්ත බව සඳහන් වෙනවා. ගහන්දාර දේශය කියලා එදා හැඳින්වුවේ වර්තමානයේ අපි පාකිස්තානයේ කියන රටට. එදා ඉන්දියාවටම අයිති කොටසක් හැටියට තමයි තිබුණේ ගහන්දාර දේශය කියලා එදා හැඳින්වුවේ. එදා ද්‍රෝණ බමුණ පයට පාගගත්ත දන්ත ධාතුන් වහන්සේව ගත්තා නාග ලෝකයෙන් ආපු නාගයන්. නාගයන් දැක්ක මේ සිදුවීම. නාග රජ්ජුරුවන්ට පැමිණිලි කරා අන්න දන්ත ධාතුන් වහන්සේ නමක් බිමට දාලා මේ ද්‍රෝණ බමුණ පයට පාගගෙන ඉන්නවා. නාග රජ්ජුරුව පොළොව ඇතුලෙන් කිමිදිලා ඇවිල්ලා පොළොවෙන් ඇදගෙන නාග ලෝකයට අරගෙන ගියා මේ දන්ත ධාතුන් වහන්සේ. අරගෙන නාග ලෝකේ තියාගෙන වන්දනාමාන කරා. මේ නාග ලෝකේ තැන්පත් කරලා තිබිච්ච දන්ත ධාතුන් වහන්සේ තමයි පසු කාලීනව ලංකාදීපයට වඩම්මගෙන පැමිණිලා සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේව නිර්මාණය කරේ ඒ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා. එතකොට මේ වෙනකොට ලංකාවේ ඉන්න අපට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් මේ ශ්‍රී ලංකාදීපය තුල වැඩ සිටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනිකුත් ධාතුන් වහන්සේලා සියල්ල රජදරුවන්ට ද්‍රෝණ 8ක් යටතේ බෙදලා කොටස් 8කට බෙදලා ලබා දුන්නා. පින්වතුනි, ඒ ධාතුන් වහන්සේලා පවා
විශාලම කොටසක් මේ වෙනකොට ලංකාවට ලැබිලා තියෙනවා. ඔබ අහලා ඇති පළවෙනි ධර්ම සංගායනාව කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනාව අවසන් වෙලා භාවනා කරලා බැලුව ලෝකෙ දිහා මේ ධාතුන් වහන්සේලාට අනාගතේ හිරිහැරයක් වෙනවද? ධාතුන් වහන්සේලා විනාශ කරන මේ චෛත්‍ය විනාශ කරන විදිහට අධර්මවාදීන් අනාගතේ බලවත් වෙනවද කියලා උන්වහන්සේ බැලුවා. උන්වහන්සේ දැක්ක අන්නේ තීර්ථක රජවරු අනාගතේ දඹදිව බලවත් වෙලා මේ චෛත්‍ය කඩලා ධාතුන් වහන්සේලාට හානි කරන කාලයක් එනවා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා අවුරුදු 200 ගණනක් යනතෙක් කිසි කෙනෙකුට සොයාගත නොහැකි වන ලෙස සංගවලා ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මූලිකත්වය අරගෙන අජාසත් රජතුමා දැනුවත් කරා රජතුමනි ධාතුන් වහන්සේලාට අනාගතේ ලොකු හානියක් පැමිණෙනවා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගන්න ඕනේ. අජාසත් රජතුමා කියා හිටියා ස්වාමීනි දැන් මේ වෙලාවේ ධාතුන් වහන්සේලාව ඉල්ලගන්න මම ගියොත් ඒ රජවරු එක්ක මට යුද්ධයකට පැටලෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ වහන්සේලාම අදිෂ්ඨාණයෙන් ඒ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8 මට ලබා දෙන්න. ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි මම ආරක්ෂිත තැනක කිසි කෙනෙකුට ලං වෙන්න බැරි විදියට රහසිගතව සංගවලා තියන්න. එදා රාමගාම කියන නගරේ කෝලිය රජදරුවන්ට අයිති ඩ්‍රෝනයක් සර්වඥ ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ. අනෙක් සියලුම ධාතුන් වහන්සේලා ඒ කියන්නේ ඩ්‍රෝන 7ක් මහරහතන් වහන්සේලා 이르දියෙන් අදිෂ්ඨාණයෙන් අර දන්ත ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය වලින් ලබාගෙන පැමිණිලා මහරහතන් වහන්සේලා 이르දියෙන් විශාල ගල් පර්වතයක් අතුරුදහන් කරලා රාජ්‍ය අනුග්‍රහය ඇතුවේ ගල් පර්වතයේ තිබ්බ තැන පොළොව ඇතුළට විශාල වලක් හැටියට හාරලා පොළොව ඇතුළ හොඳට බැඳලා පොළොව ඇතුලේ චෛත්‍යයක් හැදුවා. හදලා මේ චෛත්‍ය තුල මේ ඩ්‍රෝන 7ම තැන්පත් කරා. ඒ වෙලාවේ මේ රජතුමා අහනවා අජාසත් රජතුමා අහනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් තිබුණානේ. ඇයි අපි ඩ්‍රෝන 7ක් විතරක් ආරක්ෂා කරන්නේ? එක ඩ්‍රෝනයක් ලබා ගත්තේ නැත්තේ ඇයි? ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියා හිටන රජතුමනි ඒ ඩ්‍රෝනය බුද්ධ අධිෂ්ඨානයට අනුව ආරක්ෂා වෙනවා. ওই චෛත්‍යය තව නොබෝ දිනකින් කැඩිලා ගංගානම් ගඟ දිගේ ගහගෙන ගිහින් ওই කරඬුව මහා සාගරයට ගියාට පස්සේ නාග ලෝකේ නාගයන් ওই කරඬුව අරගෙන ගිහින් නාග ලෝකේ තැන්පත් කරලා වන්දනා කරනවා. අනාගතේ ශ්‍රී ලංකා දීපේ තුල දුටුගැමුණු කියලා රජ කෙනෙක් රජකමට පත් වෙලා ස්වර්ණමාලි කියලා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් හදලා ওই ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේම තැන්පත් කරලා චෛත්‍යයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්න උත්සාහවත් නොවිය යුතුයි. ඒ ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයට අනුව ඒකාන්තයෙන්ම ආරක්ෂා වෙනවා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පොළොව ඇතුලේ අර ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ක් සංගවලා චෛත්‍යයක් තුල තැන්පත් කරලා කිසි කෙනෙකුට හොයාගන්න බැරි විදිහට ආරක්ෂිතව වහලා තිබ්බා. ඒ වෙලාවේ දෙවියන්ට ආරාධනා කරා මේ ධාතුන් වහන්සේලාට ලං නොවෙන්න යන්ත්‍රයක් නිර්මාණය කරන්න කියලා. දෙවියන් විසින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට බාර දුන්නා. ඔබ අහලා ඇති වාල සංඝටක කියලා. කඩු කැරකෙන එකම ඇණයකින් පිහිටවපු කිසි කෙනෙකුට ලං වෙන්න බැරි කඩු වලින් වගේ තියුණු ආයුධ කැරකෙවෙන යන්ත්‍රයක් වාල සංඝටක යන්ත්‍රය කියලා යන්ත්‍රයක් දෙවියන් නිර්මාණය කරා. මේ විදිහට තමයි පොළොව ඇතුලේ අවුරුදු 200 ගණනක් මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පස්සේ ධර්මාශෝක රජතුමා රජකමට පත් වෙලා මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි 84000ක් වෙහෙර විහාරස්ථාන දඹදිව තලයේ තුල ඉදි කරලා මේ වෙහෙර විහාරස්ථාන 84000ෙම එකම දවසක ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය විවෘත කරන්න සූදානම් කරා. ඒ වෙනුවෙන් ධාතුන් වහන්සේලා ලබා ගන්න අවශ්‍ය වෙච්ච වෙලාවේ මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ඊට අවුරුදු 200 ගණනකට කලින් අජාසත් රජතුමාගේ උදව්පකාර පරිදි පොළොව ඇතුලේ සංගවලා තිබිච්ච අර වාල සංඝටක යන්ත්‍රය දෙවියන්ට ආරාධනා කළ නිෂ්ක්‍රිය කරලා ඒ පොළොව ඇතුලේ සංගවලා තිබ්බ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ම ලබාගෙන තමයි එදා දඹදිව 84000ක් විහෙර විහාරස්ථානවල ධාතුන් වහන්සේලා තැන්පත් කරේ. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතු උන්වහන්සේ දානේ වළඳපු පාත්‍රයට ධාතුන් වහන්සේලා පුරවලා ධර්මාශෝක රජතුමා ඒ ධාතුන් වහන්සේලා ලංකාවට එව්වා කියලා ලංකාවේ ඒ වෙනකොට රජකම් කරපු දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රිය නිරිඳුනි. මම දඹදිව් තලයේ පුරා යොදුනක් පාසා විහෙර විහාරස්ථාන ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ඔබත් මේ ධාතුන් වහන්සේලා ලබාගෙන මේ ශ්‍රී ලංකා දීපේ තුල යොදුනක් පාසා චෛත්‍ය හදලා මේ ධාතු තැන්පත් කරලා පූජනීයත්වයට පත් කරන සේක්වා කියලා ධාතුන් වහන්සේලා ලංකාවට යොපු බව මහා වංශය ආදී ග්‍රන්ථවල සඳහන් වෙනවා. පින්වතුනි මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2553ක් යනකොට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අතරින් විශාලතම කොටසක් වැඩ සිටින්නේ මේ ලංකාදීපය තුලයි. මේ ලංකාව හරියට විමසලා බැලුවොත් ධාතු මන්දිරයක් වගේ. බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ ශ්‍රී ලංකාදීපය තුල. දකුණු අකුධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ ශ්‍රී ලංකාදීපය තුල. දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් වැඩ සිටින්නේ මේ ශ්‍රී ලංකාදීපය තුල. ඒ වගේම ලෝකෙ කොහේවත් මේ වෙනකොට දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් නාග ලෝකේවත් මනුස්ස ලෝකේ වෙනත් රටකවත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්ම එක්තැන්ව පිහිටපු චෛත්‍යයක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒ තමයි ලංකාවේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ. ධාතුන් වහන්සේලා 8න් එකක් බුද්ධ ශරීරයේ ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්. එක ද්‍රෝණයක්ම ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ තුළ වැඩ සිටිනවා. පින්වතුනි මේ සියලුම ධාතුන් වහන්සේලා තුළ අනන්ත බුදු ගුණ වලින් පිහිටවපු බුද්ධ අධිෂ්ඨානයක් පවතිනවා. ඒ අධිෂ්ඨානයේ අවුරුදු 5000ක් අවසන් වෙන තෙක්ම බුද්ධ අධිෂ්ඨානයේ මේ සෑම ධාතුන් වහන්සේ නමක් තුළම අබෑට ප්‍රමාණයේ පුංචි ධාතුන් වහන්සේ නමකගේ පටන් පවතිනවා. අවුරුදු 5000 අවසන් වෙනකොට ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන හැටි මම ඔබට ටිකක් පෙන්නලා දෙන්නම්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම් 3ක් තියෙනවා. එකක් තමයි ක්ලේශ පරිනිර්වාණය. ඒ කියන්නේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වීම. අනිකුත් පිරිනිවන් පෑම තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම. ඒ තමයි එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී උන්වහන්සේගේ පිරිනිවන් පෑම. නමුත් බුද්ධ අධිෂ්ඨානයට අනුව ධාතුන් වහන්සේලා ලෝකේ පවතිනවා. දෙව් මිනිසුන්ගේ වන්දනාමාන ලැබමින් පවතින ධාතුන් වහන්සේලා ඒ බුද්ධ අධිෂ්ඨානයට අනුව යම් කාලයක් අවසන් වෙනකොට සියලුම ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් මැවිලා යමා මහ ප්‍රාතිහාරයක් පාලා අහසෙම දැවිලා පිලිස්සලා අතුරුදහන් වෙලා යනවා. ඒ තමයි ධාතු පරිනිර්වාණය. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් අවසන් වෙන තැන. ඒ තමයි බුද්ධ අධිෂ්ඨානය. පින්වතුනි තවත් අවුරුදු 2400 ගණනක් යනතෙක් මේ ලෝතලයේ තුල දෙව් මිනිසුන්ට සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරලා අප්‍රමාණ පින් රැස් කර ගැනීමේ වාසනාව තියෙනවා. අවුරුදු 5000ක් අවසන් වෙනකොට ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ වෙසක් පුන් පොහෝ දවසක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ අසලින් තමයි ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ. ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා ස්වර්ණමාලි චෛත්‍යයට ඉහළින් බුද්ධ ශරීරයක් මැවිලා බුදු රැස් විහිදෙන බව සඳහන් වෙනවා. එතනින් ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණයේ නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේ අසලට වැඩම කරන අහසි. නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේ තුල තිබෙන
මැණික් වලින් කරපු එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා පූජනීයත්වයට පත්වෙච්ච පුටුව අහසට පැන නැගලා ඒ තුල ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ සියල්ල බුද්ධ ගයාවේ වජිරාසනයේට අහසින් වැඩම කරනවා. බුද්ධ ගයාවේ වජිරාසනයේට ඉහළින් තමයි ලෝකේ සියලුම ධාතුන් වහන්සේලා එකට එකතු වෙන තැන. මේ වෙනකොට බ්‍රහ්ම ලෝකයේ තියෙන වම් අකු ධාතුන් වහන්සේ, දිව්‍ය ලෝකයේ තියෙන දන්ත ධාතුන් වහන්සේ, ඒ වගේම මනුස්ස ලෝකේ ලංකාවේ තියෙන දන්ත ධාතුන් වහන්සේලා දෙනම, ලලාට ධාතුන් වහන්සේ ආදී සියලුම ධාතුන් වහන්සේලා ලෝකේ යම් තැනක යම් ලෝකයක අබයට ප්‍රමාණයේ ධාතුන් වහන්සේ නමක් හෝ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා නම් ඒ සියලුම ධාතුන් වහන්සේලා බුද්ධ ගයාවේ වජිරාසනයේට වැඩම කරනවා. එදා බුදුරජාණන් වහන්සේගේ මේ අස්ති ධාතුන් වහන්සේලා තිබිච්ච විදිහටම ලලාට ධාතුව නළල තුල පිහිටනවා. දන්ත ධාතුන් වහන්සේලා ඒ විදිහටම පිහිටනවා. අනෙකුත් බිඳිච්ච ධාතුන් වහන්සේලා එකට ඇමිනිලා ඒ අස්ති ධාතු තුලින් බුද්ධ ශරීරයක් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙන මේ බුද්ධ ශරීරයේ බුද්ධ ගයාවේ වජිරාසනයේට ඉහළින් යමා මහ ප්‍රාතිහාර්ය පෑමක් සිද්ධ වෙනවා. එදා ඒ සිදුවීම දෙවියන් බ්‍රහ්මයන් ආදී සද්ධාවන්ත පිරිසට දැකලා හිත පහදවාගෙන අප්‍රමාණ පින් රැස් කරගන්න අවස්ථාව ලැබෙනවා. බොහෝ දෙනෙක් තුනුරුවන් කෙරේ හිත පහදවාගෙන මාර්ගඵල අවබෝධය කරා යනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න ලැබෙන අවසාන අවස්ථාව. ඒ බුද්ධ ශරීරයේ අහසේ යමා මහ ප්‍රාතිහාර්ය පාල අවසන් වෙනවා සමගම බුද්ධ ගයාවේ වජිරාසනයේට ඉහළින් අහසෙම පළඟක් බැඳගෙන ගිනිගෙන දැවිලා පිලිස්සලා තේජෝ කසිනෙන් පිරිනිවන් පානවා. ඒ තමයි ධාතු පරිනිර්වාණය. එතනින් පස්සේ ආයේ කවමදාවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් ලෝකෙ දකින්න ලැබෙන්නේ. ආයමත් ධාතුන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ශරීරය ආදාහණයෙන් පස්සේ තමයි ධාතුන් වහන්සේලා ලෝකෙ දකින්න ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි, මම අද දවසේ ඔබට මාතෘකා කරගත්ත ගාථා රත්නයේ තේරුම තමයි ජීවමානව වැඩ සිටිද්දි බුදුරජාණන් වහන්සේට කෙනෙක් වන්දනාමාන කරලා සමාන සද්ධාවකින් පින් රැස් කරගන්නවත් මම මේ බුදුරජාණන් වහන්සේටයි වන්දනා කරන්නේ කියන අදහසින්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කෙනෙක් ඒ සර්වඥ ධාතුන් වහන්සේලාට හෝ බෝධීන් වහන්සේලාට හෝ සිරිපා සලකුණකට හෝ බුදු පිළිම වහන්සේ නමකට හෝ සමාන සද්ධාවකින් මම මේ බුදුරජාණන් වහන්සේටයි වන්දනා කරන්න කියන අදහසින් සද්ධාවෙන් වන්දනා කරනවා නම් ඒ සිතුවිල්ල සමාන නම් සමේ චිත්තේ සමේ පලං, ඒ සිත සමාන නම් සද්ධාව සමාන නම් විපාක සමානයි කියන ගාථා රත්නේ. ඒ නිසා පින්වතුනි, අදත් මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච ඔබට අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානව අප්‍රමාණව පින් රැස් කරගන්න වාසනාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ ගැන සිහි කර කර ඒ ගැන හිත හිතා සතුටටපත් වෙන්නට මේ වෙලාවේ මේ කාලය තුල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අද වෙනකොට අවුරුදු 2553ක් ගෙවිගෙන යනවා. තව අවුරුදු 2400 ගණනක් යනතෙක් ඒ බුද්ධ අධිෂ්ඨානයේ උතුම් සිරිපා සලකුණු තුලත් ඒ සර්වඥ ධාතුන් වහන්සේලා තුලත් පිහිටලා තියෙනවා. ඒ නිසා ඒ ශාරීරික චෛත්‍යයකට වේවා, පාරිභෝගික චෛත්‍යයකට වේවා, උද්දේශික චෛත්‍යයකට වේවා මේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනකොට තමන්ගේ හිතේ ඇති කරගන්න මම මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි මම මේ වන්දනාමාන කරන්නේ. ඒ බුද්ධ පූජා පවත්වන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන. ඒ නිසා ඒ පවත්වන හැම බුද්ධ පූජාවක්ම, ගිලන්පස බුද්ධ පූජාවක්ම, හැම වන්දනාමානයක්ම ජීවමාන බුදුරජාණන් වහන්සේට පුද පූජා කරා හා සමානව අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුන්, දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ මනුස්ස ජීවිතයේ ගෙවිලා අවසන් වෙන්න කලින් මම අප්‍රමාණව තුනුරුවන් කෙරෙහි හිත පහදවාගෙන මම මගේ ජීවිතයේ තුල අප්‍රමාණ පින් රැස් කරගන්නවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න.